සියලුම දාන අපි බවල ධර්ම දානයේ උඩම තියන්නේ බුදුහාඳුර ඒකනේ. ඇයි මේ ධර්මයේ කිව්ත් කන සෝතාපන්නයි. දුගතියට යන මිනිස්සෙක් අපි සුගතියට ඇදලා ගත්ත කෙනෙක් සෙල්ලමක්. සබ්බ දානං ධම්ම දාන මේච්චර කාලයක් සසර පුරාවට කරපු සීළු ගොංකම් ඉවරයි දහමාවුන ගම. සීළු දෘෂ්ටි ඉවරයි. සීළු ද්වේෂය, සීළු නැගිලු දේශයන්, සීළු නැගිලු රාගයන්, සීළු නැගිලු මෝහයන් සියල්ල ඉවරයි. සියල්ල ඉවරයි. ඉතින් දැන් මොකද්ද දාන්නේ? මොකද්ද සබ්බ දානං ධම්ම දානං ජිනාති. අග්‍රම එක. ගෑවුන් තැන පින් කුසල්. මුළු පරිසරයම පවා මේ සුවපත් වෙනවා. මුළු විශ්වයම සුවපත් වෙනවා. මේ මුළු විශ්වය අසුද්ධ කරන්නේ මනසෙන්නේ. ඉතින් මේ අසුද්ධ කිරණ කැවිලා සුද්ධ කිරණ ලෝකයට එකතු වෙනවා. බැලන්ස් කරනවා මුළු විශ්වය. සෙල්ලමක් නෙමෙයි හොඳේ. ඔය හේතුඵලයක් ගැලපෙන්නේ. නිකන් නෙමෙයි හොඳේ. සසරක අපි දැන් ඔයා මම එකතු වෙලා හතර කරපු සංකාරක ප්‍රතිඵලයක් තමයි ඔය ගොඩ නැගිලා ඉන්නේ. පාරමිතාව කැලි තමයි ඔය ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට මේ බණ ඇහෙන්න ඕනේ. ඇහුනට පස්සේ තමයි උන්ට තේරෙන්නේ. ආ යකෝ මල මගුලන්නේ අපි මේ කරන්නේ හරි. එතකොට පොඩ්ඩ හරි gedara හරි සමාධියක් ඇති වෙනවනේ. පොඩි හරි ගින්නක් නෙවෙනවනේ පුතේ. හරියට කළා නම් ওই ටික හොඳට මිනිස්සු මෝඩ නෑ පුතේ ඈ. මිනිස්සුන්ට හරියට දේ ලැබුණා නම් මිනිස්සුගේ ඔලුවට යනවා. මේ වැඩි ඕනේ අර මහා සෙනගකට බණ කියන එක්කෙනෙක් එක ගොපල්ලෙකුට බණ කියන්න යනවනේ. බණ කියන්නේ කිව්වම එතන හිටිය මිනිහෙක්ගේ හැරමේටියට ගෙම්බෙක්ව චප්ප වෙලා මැරෙනවා. ඒ ගෙම්බ මැරෙන්න ඉස්සෙල්ලා බුදුහාමුදුරුගේ බණ ටික තමයි කන තියාගෙන ඉන්නේ. ඌ මැරෙනකොට ගිහලා දිව්‍ය ලෝකෙ උපදින්නේ. දිව්‍ය ලෝකෙ ඉපදිලා බලනවා මට යකෝ මේ මොකද්ද මේ වුනේ කියලා දිවසින් බලනකොට දෙවියෝ මම වෙලා පෙරාත්මේ ගෙම්බේ අංකෝ දෙවියෙක් උනේ කියලා බැලුවාම බුදුහාමුදුරුගේ බණට කන් දීගෙන ඉඳලා ඒ ඉපදිච්ච සනේම ආයෙන බුදුහාමුදුරු ළඟට මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා බණ අහලා සෝතාපන්නයි. ඕක දකින්න බුදුහාමුදුරු විතර